ලොවෙත් නැති වෙන අයවැයක්. දැන් ඒක වෙනම කතා කරන්න ඕන. විවේචන අඩු එකක් නේ. කවුරුත් කියවන්න ආවේ නෑ. ලෝකේ ගෝලීය වශයෙන් මේ සත්තු වෙනුවෙන් කරලා තියෙන රටවල් වලින් මොන වගේ දේවල්ද කරලා තියෙන්නේ කියන්නේ ලෝක සත්ත්ව සංවිධානයේ මේ සත්තුන්ට හදලා තියෙනවා the 5 freedoms කියලා එකක්. මම හිතන්නේ අද අපි කතා කරන්න ආවේ ටිකක් විශේෂ මාතෘකාවක්. ඔව් මේ අයවැය. අපි ප්‍රවේශය ගත්තොත් මෙහිම. දැන් 2025 අයවැය. ආශා. 2025 අයවැය විශේෂ දෙයක් කරලා තියෙනවා මේ අපි දැක්ක ඒක මම හිතන්නේ ගොඩක් අය ඒකට හොඳට විශේෂයි. අද අපි අයවැය සම්පූර්ණ ගැන කතා කරනවා නෙමෙයි. ලොවෙත් නැති වෙන අයවැයක්. දැන් ඒක වෙනම කතා කරන්න ඕන. විවේචන අඩු එකක් නේ. කවුරුත් කියවන්න ආවේ නෑ. විවේචන අඩු කාලේ මේ අයවැයක්. එතකොට ඒකත් එක්ක මේකේ තිබිච්ච එක විශේෂී කැලලක් නේ අචාන් මේ. අපි කතා කරන්න යන මාතෘකාව ඒකයි. සත්තු වෙනුවෙන් බජට් එකකින් විශේෂ තැනක් වෙන් කරලා තියෙනවා. දැන් මීට කලින් ආණ්ඩුවල මේක වෙන් කරලා තිබුණේ මේ මම හිතන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව. ඒ දෙපාර්තමේන්තු නඩත්තුවට විතරයි. නඩත්තුවට විතරයි සහ දෙපාර්තමේන්තු මට්ටමින් මේක කරලා තියෙනවා. නමුත් සත්තු විශේෂ කරලා හදපු විශේෂ මුදලක් වෙන් කරලා තියෙනවා මේ පාර අයවැය තුලින්. එතකොට මේ මම දැක්කා මේ පිළියන්දල කැස්බෑව වගේ ප්‍රාදේශීය මේ බලපදේශ අරමුණු කරගෙන වෙනම මේ සුනකයන් වෙනුවෙන් වීදි සුනකයන් වෙනුවෙන් නියම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන මේ පාර අයවැයෙන් කෝටි 10ක මුදලක් වෙන් කරලා තියෙනවා. මිලියන් 100ක් කියන්නේ කෝටි 10ක් තමයි. එතකොට නියම ව්‍යාපෘතියක්. ඒ නියම ව්‍යාපෘතියේදී මේ ආදාන සුසාන භූමියකුත් සුනකයන් වෙනුවෙන් මේ වෙන් කරලා තියෙනවා. එතකොට මෙතන තියෙන විශේෂ දේ තමයි තියෙන අපි කලින් ආණ්ඩුවල බඩි වැඩි කරන දැක්කා මචං මිනිස්සු ඉන්නේ සහන දෙනවා දැක්කා මේ ව්‍යාපෘති වලට මුදල් වෙන් කරන දැක්කා. හැබැයි මේ විදියට මේ සත්තු වෙනුවෙන් මුදලක් වෙන් කරානේ මේ පාර. මම තාම දැක්කා මේ අලි වෙනුවෙනුත් වෙන මුදලක් මේ පාර වෙන් කරලා තියෙනවා. ඔව්. මේ නේ අලි වෙනුවෙන් මේ ඔවුන්ගේ ආහාර ඔවුන්ගේ ජල පහසුකම් වෙනුවෙනුත් මේ පාර වෙන මුදලක් අයවැය සහ මේ අලි වැටවල් සංවර්ධනය කිරීමට විශේෂ මුදලක් සහ මේ වන ජීවි දෙපාර්තමේන්තුවට මම හිතන්නේ ජනොත් බලි දකින්න ඇති මේ වන ජීවි දෙපාර්තමේන්තුවට අලුතෙන් 5000ක පිරිසක් බඳවා ගන්න තීරණය කරලා තියෙනවා. ඉතින් මම කියන්නේ මේ ආණ්ඩුවේ තියෙන මේ ආණ්ඩුව අපි වර්ණනා කරනවා නෙමෙයි. අපි මේ ආණ්ඩුව කඩේ යනවත් නෙමෙයි. අපිට එහෙම උමනාවකුත් නැහැ. අපි දේශපාලන ඇජෙන්ඩා එකක් නැහැ නේ අපි. නමුත් අපි අද කතා කරන ටොපික් එක තමයි මේ අයවැයෙන් මේ ගත්ත තීන්දුව. මොකද අපි කියන්න ඕන මේ ආණ්ඩුව මේ ආවේයි මේ ආණ්ඩුව ආවේ ඇයි කියන එක අපි කතා කරනවා. මේ ආණ්ඩුව ආවේ අර කලින් තිබුණු පාලනයන්ට වඩා වෙනස් හැමෝම ගැන හිතන ටිකක් අර මම කියන්නේ මේ අර විශාල මේ වෙනස් ස්මාර්ට් තීරණ ගන්නනේ මේ ආණ්ඩුව අපි ගෙනාවේ මේ තිබිච්ච සාම්ප්‍රදායික අල්පැන ගිය ආණ්ඩු වෙනුවට ක්‍රමයේ වෙනුවට වෙනම එකක්. ඒතකොට මේ ආණ්ඩුවක් මචං ගෙනාවනේ හරි පොසිටිව් අදහස් ටිකක් හැම කෙනා ගැන හිතන්න ඕනේ. සතාසේ උපව ගැන පවා හිතන්න ඕනේ. ඒ වගේ මාර විදියටනේ මේගොල්ලෝ චන්ද කැම්පේන් එක කරේ. නේ ඔයාලා දකින්න නැතිනේ. මේගොල්ලෝ ගෙනාපු අදහස්. ඒගොල්ලෝගේ චින්තනය මේ අයවැය වලින් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එකනේ. අයවැයෙන් අපිට දෙයක් මේ ක්‍රියාත්මක වීම බලන්න පුළුවන් නේ. එතකොට මේ කොහොමද කියන එක. දැන් ඇත්තටම දැන් මම කියන්නේ මිනිස්සු ගැන හිතුවා මිනිස්සු සුබ සාදර දුන්න ආණ්ඩු තිබ්බට මේ වීදි සුනකයන් වෙනුවෙන් මුදලක් වෙන් කරනවා. වීදි සතුන් කියන එක. සතු. ඉතින් මේ සත්තුත් හතරනේ අයිති. අනුකුමාර සනායක කියලා කියන්නේ ජනතාවගේ නායකයා පමණක් නෙමෙයි. අනුකුමාර සනායක කියලා කියන්නේ රටේ සත්ත්ව ප්‍රජාවගේ නායකයා. දැන් මේ ජනොත් කිව්වේ අර ලස්සන කතාවක්. මේ මම හිතන්නේ එයා කිව්වා නම් හොඳයි ඒක. අපි දැන් මේ ඕෆ් කැමරා කතා කරද්දී වගේ අර සත්තු කියලා ඒ කියන්නේ මීම් එකක් කොහෙද හදලා දාලා තිබ්බ කිව්වේ. ජනාධිපතිගේ පින්තූරේ පොඩි වැඩිගේ පින්තූරේ දාලා තියෙනවා මේ වලට කතා කරන්න පුළුවන් වුණා වලගේ මනෝපින් පිටින්ම ඒක බලන කන්දෙත් හම්බෙන්නේ අනුර කියලා. ඒක මාරයි හිතින් තිරන. අපි අනුර කඩේ යනම නෙමෙයි. කියන්නේ සත්තු ගැන හිතන නායකයෙක්. ඔව් ඒකයි. ඒ සතාසිය උපව ගැන හිතන නායකයෙක් කියන්නේ මම කියන්නේ ඒක අනුර පැත්තකට දාන්න. ඒක තමයි අර තිරන නේලයි අපි බලාපොරොත්තු වෙන දේශපාලනික වෙනස. ඒක තමයි නියම ස්මාර්ට් දේශපාලකයෙක් කියන්නේ ඒක තියෙන්නේ. අපිට ඕනේ ඒකනේ. අපි බලාපොරොත්තු වෙන්නේ එහෙම එකක් නෙනේ. ඔව් එහෙම දේශපාලනයක් නේ අපි බලාපොරොත්තු කාලයක් තිස්සේ මිනිස්සු ඉල්ලපු දෙයක් නේ. ඒ ආයෙත් කියන්නේ දැන් ඒක
යාගේ පැත්තට විතර මනාප එකම කට්ටියගේ නායකයෙක් විතරනේ. නෙමෙයිනේ. රටේම නායකයෙක්. සතුන්ගේ නායකයා. සතුන්ගේ නායකයා. ගස්කොලන්ද කොහොමයි? කොහොමයි තියෙන්නේ? ඒක කුරා කුහුඹු වගේ පව. මොකද අනුර ගන්න තීරණයක්, ආණ්ඩුව ගන්න තීරණයක් කියන්නේ සතාසිල් පාට බලපානවා අනිවාර්යෙන්ම. එතකොට මේ ඒකත් එක්ක මේ මම පොඩ්ඩක් මේක කතා කරන්න හෙව්වා. හොයනකොට මට දැන් අපි හම්බෙච්ච දෙයක් තමයි මචං ලෝකේ ගොඩක් වෙලාවට සත්තු වෙනුවෙන් ගොඩක් රටවල් යම් යම් දේවල් කරලා තියෙනවා. විශේෂයෙන් අපි මං හිතන්නේ අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ඒක මේ මොනවද ලංකාවේ මේ ගත්ත ක්‍රියාමාර්ගයේ මේ ගත්ත තීරණයත් එක්ක අපිට නිකම් කතා කරන්න හිතුණා ලෝකේ ගෝලීය වශයෙන් මේ සත්තු වෙනුවෙන් කරලා තියෙන රටවල් වලින් මොන වගේ දේවල්ද කරලා තියෙන්නේ කියන එක මම හිතන්නේ අශාන් ගාව ඒ මම දැකපු දේ තමයි තියෙන මේ රටවල් ගත්ත ක්‍රියාමාර්ගවලදී ඒ රටවල් අරන් තියෙනවා එක පැත්තකින් සතා සිව්පාවා ගැන හිතලා තියෙනවා. අනිත් පැත්තෙන් මිනිස්සු ගැනත් හිතලා තියෙනවා. මේ දෙපැත්තම හිතලා තමයි කටයුතු කරලා තියෙන්නේ. මිනිස්සු ගැන හිතලා විතරක් කටයුතු කරලත් නැහැ. ඒ හැම තැනදීම ඒ ආණ්ඩුව මම කියන්නේ මේ හොඳ ආණ්ඩුව. ඒ හොඳ තීරණ අපි කතා කරන්නේ. ඒගොල්ලෝ සතා සිව්පාවා ගැන පවා සංවේදී වෙලා තියෙනවා. ඒක තමයි ඇත්තටම ඒක තමයි නියම දේශපාලනය කියලා කියන්නේ. දේශපාලනය කියලා කියන්නේ ඇත්තටම. එතකොට මේ ගොඩක් රටවල් මේක ගැන සැලකිලිමත් වෙනවා මචං. ඒ කියන්නේ සත්තු කියන එක ගැන මේ ලෝකේ ලංකාව විතරක් නෙවෙයි හැම ඉන්දියාව හැම රටකම මචං මේ සත්තු වෙනුවෙන් දේවල් කරනවා. විශේෂයෙන් ආණ්ඩුවක් අලුතෙන්පත් වුණාට පස්සේ එයාලා සත්තු වෙනුවෙන් දේවල් කරන දැන් හොඳම උදාහරණයක් තමයි මචං මේක ඇවිල්ලා මේ ගෝලීය මට්ටමින් වෙච්ච හොඳ දෙයක් මම දැකපු. රයිට් මේක ජපානයේ එයා මට වීඩියෝ කෝල් එකක් ගත්තාම එයා පෙන්නනවා පබ් එකක් තියෙනවා බලන්න විතරයි. බලන්න විතරයි. ඉස්සරහට බලලා ෂර්ට් එකක් ගහලා කිට්ට ගහලා උන්ට වෙනම කණ්ණාඩි ෂොප් එකක් තියෙනවා උන්ට සංග්ලාස් වල කරලා. උන්ට බූසොන්ට ওই දෙගොල්ලෝ බලලා බූසො දෙගොල්ලෝම එකගෙන යනවා ෂර්ට් එකක් අඳලා. ලස්සන්ට වැඩේ වෙනම පබ් එකක්. ඔව්. එදාට බලන්න කිනෝද වෙන්න ශ්‍රී ලංකාවේ නාන්න බීනන්න කන්න දුන්න විටමින් වල ඔක්කොම තියෙන එක. ඒ කියන්නේ බණ්ඩල් හම්බෙන්නොත් ඒක අවශ්‍ය මාසෙට අවශ්‍ය විටමින් ටික. ඒක ආණ්ඩුවෙන් කරන එකක්ද නැත්නම් බිස්නස් මොඩල් එකක්ද? මේ මම පොඩි නෝට් ඩවුන් මට නිකන් ටච් වෙච්ච කාරණා ටිකක් මම පොඩ්ඩක් නෝට් ඩවුන් කරගෙන ආවා මචං. මේ ලෝක සත්ත්ව සංවිධානය දන්නවද? ලෝක සත්ත්ව සංවිධානයේ මේ සත්තුන්ට හදලා තියෙනවා the 5 freedoms කියලා එකක්. يعني නිදහස් 5 කියලා. ඒක ඇතුලේ මේක ඇත්තටම තියෙන්නේ අර ගයිඩ්ලයින් එකක්. මේක තියෙන්නේ ගයිඩ්ලයින් එකක්. මේ ගයිඩ්ලයින් එකේ තියෙන්නේ 5x සංකල්පය. අන්න ඒ වගේ 5s සංකල්පය වගේ සත්තු වෙනුවෙන් හදපු 5 freedoms කියන එක. ඒ කියන්නේ නිදහස් 5ක්. ඒ නිදහස් 5 ඇතුලේ සත්තුන්ට තියෙනවා මචං නිදහසේ ජීවත් වෙන්න ගයිඩ්ලයින්ස් 5ක් දීලා තියෙනවා. සත්තු කියන්නේ සංවේදී ප්‍රවේශය. මානුෂීය ප්‍රවේශය. අන්න එහෙම 5ක් දීලා තියෙනවා. ඕකේ පළවෙනි එක තමයි කුසගින්නෙන් සහ පිපාසයෙන් නිදහස. ඒ කියන්නේ සත්තුන්ට මචං කුසගින්න සහ පිපාසයට හොඳ කෑම ටිකක් සහ හොඳ වතුර ටිකක් ලැබෙන්න ඕනේ. ඒක අයිතියක්. අයිතියක්. ඒක සත්තුන්ගේ අයිතියක්. ඒ කියන්නේ ඒකට සත්තුන්ට ලේසියෙන් ඉක්මනින් ප්‍රවේශ වෙන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ කියන එක තමයි ඔය මේ කියන්නේ කුසගින්නෙන් සහ පිපාසයෙන් නිදහස කියන එක. එතකොට හොඳ කෑමකට සහ හොඳ වතුරකට හොඳ වතුර ටිකකට ප්‍රවේශ වෙන්න පුළුවන් වෙනවා. ගොඩක් අර්බුද වලට හේතුව ඒකනේ. අර්බුද වලට හේතුව ඒකනේ. ඔව්. ඔතන බලන්න දැන් එතන ඉතලා තියෙන සතා ගැන වගේම මිනිස්සු ගැන හිතලා තියෙනවා. සතාට කැම ටික ලැබෙනවා නම්, සතාට වතුර ටික ලැබෙනවා නම්, අර මිනිස්සුන්ට තියෙන බලපෑම මොකද්ද වෙන්නේ? අඩු වෙනවා. අනිවාර්යෙන් අඩු වෙනවා. විශේෂයෙන් ලංකාව වගේ රටවල දැන් අලි මිනිස් ගැටුමට ප්‍රධාන හේතුවක් මචං ඕක. දැන් මිනිස්සු සත්තුන්ගේ වාසස්ථාන කැම බීම මිනිස්සු අරගෙන තියෙනවා. ඒ සත්තුන්ට කන්න බොන්න තැනක් නැහැ. ඒ සත්තු ගම් වදිනවා. ඕකනේ වෙන්නේ. මම දෙපැත්තෙන්ම අරුවේ. දෙපැත්තෙන්ම හොඳයි. ඊළඟට තියෙනවා මචං සාමාන්‍ය ලෙස හැසිරීමට තියෙන නිදහස. ඒ කියන්නේ යාලට ප්‍රමාණවත් ඉඩකඩක් වෙන් කරන්න ඕනේ කියන එක. දැන් කැලේ ඇතුලේ වුණත් මිනිස්සු ගිහිල්ලා කැලේ කපලා මිනිස්සුන්ගේ දේවල් කරනකොට සත්තුන්ට නිදහසේ හැසිරෙන්න තියෙන ඉඩකඩ හිමි වෙනවනේ. එතකොට ඒක මේකෙන් කියලා තියෙනවා ප්‍රමාණවත් ඉඩකඩ සුදුසු පහසුකම් සහ එම සත්ත්ව වර්ගයේ සතුන්ගේ ඇසුර. එක ජාතිය සත්තු ටිකට එකට ඉන්න ඉඩකඩ හොඳට තියෙන්න ඕනේ. හොඳට නිදහසේ සතුන්ට සැරිසරන්න පුළුවන් වෙන්නේ නිදහස සතුන්ට තියෙන්න ඕනේ. ඉතින් ඒක තමයි දෙවෙනි. ඊළඟට බියෙන් සහ පීඩාවෙන් නිදහස. සත්තුන්ට මචං බියෙන් සහ පීඩාවෙන් නිදහස තියෙනවා. ඒ කියන්නේ ඕකේ ඇත්තටම ටච් කරලා තියෙන මානසික පීඩාවන් වළක්වාලන තත්වයන් සහ සැලකිල්ල ලබා දීම මගින් ආතතිය සහ අනවශ්‍ය කනස්සල්ල වළක්වාලීම. ඒ කියන්නේ ඔය සත්තුන්ට මචං ඔය මේ
දැන් අලියාවත් අපි අලි වෙඩි ගහනවා. අන්න ඒව තමයි කියන්නේ. නේ සම්පූර්ණ මේ කියන්නේ හක්කපටස්තින් සත්තුන්ට හක්කපටස්තින්. ඒ වගේ මේ සත්තු එනේ සත්තුන්ට බියක් නැති වෙන්න. පමණ සත්තුන්ගේ කැලේ ඉන්න සත්තුන්ගේ පමණක් කියවගේ කන් ඇහෙන්නේ. කන් ඇහෙන්නේ. ඉරි අලි ඉන්නවා. ඔව්. ඔය පොඩි මුවෝ ඉන්නවා. ඉන්නවනේ එහෙම සත්තු. කන් ඇහෙන්නේ. එක පැත්තක් කන් ඇහෙන්නේ. අර සද්දෙට වෙඩි සද්දෙට. එතකොට මචං දැන් ඒක මිනිස්සු සතෙක් මිනිස්සෙක් කැලේට එනොත් දකින්නකොටම නිකන් තුවක්කුවක් වගේ එක කතේ තියෙනකොටම සත්තුන්ට ඒක මානසික පීඩාවක් බවට පත් වෙනවා. අනිත් එක තේරුණා මේක අපේ රට නෙමෙයි. නෙමෙයිනේ. මේ සත්තුන්ගේ රට. ඔව් ඒකනේ. අපි විතරක් නෙමෙයි. උන් කොහෙද ඉන්නේ? ඔව්. ඔය අලි මේ කියන්නේ අලි මිනිස් ගැටුම වගේ දේවල් නේ දැන් ඕක හොඳම උදාහරණ මේ තියෙන්නේ. අලි මිනිස් ගැටුම වගේ දේවල්. ඒක තමයි තුන්වෙනි එක බියෙන් සහ පීඩාවෙන් නිදහස. ඊළඟ එක තියෙනවා වේදනා තුවාල සහ රෝග වලින් නිදහස. ඊළඟ කැලේ. වේදනා වලින් තුවාල වලින් සහ ලෙඩ රෝග වලින් නිදහස. ඒ කියන්නේ ඉස්පිරිතාල කරපුවාට සත්තු රෝහල්නේ. පශු වෛද්‍ය රෝහල්. එතකොට වනජීවියක වුණත් මං කියන්නේ බං සතෙකුට ප්‍රතිකාරයක් හරියට ප්‍රතිකාරයක් කරන්න පුළුවන් ලෙවල් එකට දියුණු වෙන්න ඕනේ. එතකොට මේ බියෙන් සහ පීඩාව අපි ඒක කිව්වා. ඊළඟට අන්තිමට තියෙන පහසුවෙන් ජීවත් වීමේ නිදහස කියනවා. ඒතකොට නිදහස් පහ. පළවෙනි එක කුසගින්නෙන් සහ පිපාසයෙන් නිදහස තියෙන්න ඕන. පහසුවෙන් ජීවත් වීමේ නිදහස තියෙන්න ඕනේ. වේදනාවලින් තුවාල වලින් සහ රෝග වලින් නිදහස තියෙන්න ඕනේ. සාමාන්‍ය ලෙස හැසිරීමේ නිදහස තියෙන්න ඕනේ. බියෙන් හා පීඩාවෙන් නිදහස. ඔය නිදහස් පහ. ඒ කියන්නේ මම බජට් එකේ මේ කාරණා සහ ඒකත් එක්ක සමපාත වෙන කාරණාවක් විදිහට දැකපු දේ තමයි මචං මේක. මේ නිදහස් පහ මම සමහරවිට මේකට ටච් වෙන්නේ නැති නේද? අපි කිව්වනේ දැන් ලෝකේ මොනවද කරලා තියෙන්නේ අපි හොයන්න එපා. ඔව් අනිවාර්යයෙන්. දැන් මෙතන තියෙන සුවිශේෂී කාරණේ මොකක්ද දන්නවද? ඔව්. ලෝකේ දේවල් කරාට ලංකාවේ එහෙම දේවල් උනා අඩුයි. උනා අඩුයි. අන්න ඒක. අලි ගැන උනේම නෑනේ. උනේම නෑ. ඒ කියන්නේ ඕක මේ කොහෙට හරි දෙපාර්තමේන්තුවකට හරි මේ මොකද මණ්ඩල හරි සංස්ථා හරි දෙපාර්තමේන්තු ඔය තුනෙන් එකකට බජට් එක වෙන්නේ. ඒකේ වියදම් ටිකයි ඊගේ අටිමටි ගහගන්න ඒවට තමයි ඉතුරු බජට් එක. ඔව් මෙහෙම අර විවේචනය ඉස්සර ව්‍යාපෘතියක් කියලා කියන්නේ යටපටි ගහන්න කරන වැඩන්නේ. කරන්න වැඩක් නේ. රයිට්. එතකොට මේ ওই ටික තමයි සාමාන්‍යයෙන් මම දැක්කලා අනිත් එක කියන්නම් තියෙන. ඒක මේ මම දන්නේ ඒක වෙන්න ඕන. මම දැක්කොත් පිළියන්දල කොහෙද මේ ප්‍රාදේශීය තියෙන නගර සභා ඒ ප්‍රාදේශීය වනපදේශ ඒ ප්‍රදේශ සභාපති කෙනෙක් එතුමා දාලා තිබ්බ එබ්බීගේ මාලිමා වේ කෙනෙක් එතුමා දාලා තිබ්බා එතුමට අවශ්‍යයි ඒ ප්‍රදේශයේ සුනකයන්ගෙන් ඒ ප්‍රදේශයේ මේව කරලා මිනිසුන්ගෙන් මේව කරලා වෙනම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි කියලා. ඒ කියන්නේ සුනකයන් ගැන හිතලා ඒ වගේම මිනිස්සු ගැනත් හිතලා. මෙතන සොරකට මල්ල දාන්න පුළුවන් නේ. එහෙම තැනකින් නෙමෙයි මානුෂ්‍ය ප්‍රවේශයකින්. එතකොට මේ එතුමගේ ඉල්ලීම තමයි මම හිතන්නේ මේක උනේ. මොකද එතුමා පශු වෛද්‍යවරයෙක්. එන්න අන්න ඒක අපි හැමතිස්සෙම කියන්නේ මොකක්ද දන්නවද? මේ ආයතන වලට ඒ සබ්ජෙක්ට් ගැන දන්න වගකීම් යුතු මිනිස්සු ගියාට පස්සේ ඒ මිනිස්සු යමක් කරනවා නේද? සබ්ජෙක්ට් එකකින් නේ. හරි යමක් කරන්න වටිනෝනේ. ඒක වටිනවනේ. ඕනම දැනක. ඒ කියන්නේ සුදුසු කෙනාට සුදුසු දේ දුන්නාම මචං ඒ වැඩේ කරනවනේ ලස්සනට. සහෝක වෙනවද දන්නවද? ඒ මිනිස්සයාගේ විශේෂ ඉල්ලීමක් මත හරි කරාගෙන යන કોઈ ප්‍රදේශ අපට කරාට පස්සේ ඕක සාර්ථක වුණොත් ඉන්න ඕක ලංකාව වටේට යනවනේ. මම මේ ආන්ට නොගියා. සබ්ජෙක්ට් එක ඔය වගේ එකක් ඔය වගේ වැඩක් කරනකොට තාවෙකේ තා සබ්ජෙක්ට් එකේ උනන්දු වෙනවා. අනිවාර්යයෙන්. ඒ වං කර එක යයි නේද? ඒ කියන්නේ ඒ වටින්නේ සංකල්පේ. ඒ මොටිවේෂන් එක හරි එනවා. එනවා. වටින්නේ සංකල්ප කරන මල්ලි. දැන්ගලා තියෙන දක්ෂිනෝ එක කියන්නේ. අන්න ඒක. ඔව් අපි හොටබු කරන්නේ. ඒ කලින් තිබිච්ච එකනේ. තිබිච්ච එකනේ. දැන් ඒක වෙනස් වෙලා තියෙනවා. වෙනස් වෙලා. දැන් උදේ ওই සංකල්පය ওই ප්‍රදේශ සාර්ථක වුණොතින් තිරන ලංකාවේ අනිත් ප්‍රදේශ වලට එන්නේ නැද්ද? මේ ආණ්ඩුවෙන් නොකරත් ඊළඟ ආණ්ඩුව වලින් මොකද්ද? අනිවාර්යයෙන් කරන ඒක හොඳ සංකල්පයක් නිසා. උඩ දැන් මේ සත්තුන්ගේ ප්‍රශ්නේ වුණත් මචං මං කියන්නේ සත්තුන්ට ඇවිල්ලා කියන්න බෑනේ අපිට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. මිනිස්සු විදියට තේරුම් ගන්න ඕනේ ඒක. ඒකේ තියෙන මේ කොටස ඒකනේ මිනිස්සු විදියට මේක තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන තමයි රජයක් විදියට ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒකට යම් දැන් සත්තුන්ට බල්ලොන්ට ඇවිල්ලා කියන්න බෑනේ අපි මේ බල්ලෝ අපිටත් තියෙන්න ඕන මේ බලදීනිකම් තියෙන්න ඕන අපිට එහෙම එකක් කියන්න බෑ. වටින්නේ මේකයි. බල්ලෝ වෙනුවෙන් සත්තු වෙනුවෙන් හඬනගන මිනිස්සු දායිදාම හිටියනේ. තිරන. හැබැයි ඒ මිනිස්සු වෙනුවෙන් මේක අහුම්කම් නොදීප එකනේ උනේ. ඇත්තටම. ඇත්ත කතාව ඒකනේ. බල්ලොන්ට හඬනගන්න බැරුණාට බල්ලෝනේ හඬනගන මිනිස්සු ටිකක් හිටියා. ඒක පරීක්ෂණ කරන මිනිස්සු ටිකක් හිටියා. නේ ඒක වෘත්තියක් විදිහට මිනිස්සු ඒගොල්ලෝ වෙනුවෙන් පෙනීන පිටස ලංකාවේ හිටියේ බුද්ධමය පිටසක් හිටියා. නමුත් උනේ මොකද්ද? ඕනෙමින් අහුම්කම් නොදීප එක තමයි ලංකාව ඇතුළේ උනේ. අනිත් එක මේකේ ලස්සන වතාව. සුන කැලේ සුසාන භූමිය. ඔව්.
ඒක වටිනෝ ඒක වටින කෑල්ලයි තැන්තැන්වල බලදානකට වඩා අන්න ඒකයි ක්‍රේනී ශ්‍රී ලංකාවට ගැලපෙනවා වගේ මට ඒ කියන්නේ බා සතෙක් දැන් මරුණට පස්සේ ඔහේ කොහේ හරි ගිහින් වල දානවනේ දැනක සමහර දවස් වලට මං කබරු ඇදන් යනවා ඔය වල දාපුවා නේ මේ අද වල දාපු එක හෙට බලනකොට කබරු ටික ගොඩ අරගෙන එහෙම තියෙනවනේ එතකොට මේක ඇවිල්ලා සතෙක් මරුණට පස්සේ ගඳයි නේ එතකොට පාරිසරික වශයෙන් ඒකේ බලපෑම තියෙනවා මම කියන්නේ ඒක අර ක්‍රමානුකූලව සිදෙන කුණු ටික වුණත් මචං හැමතැනම දාන්න නැතුව එක තැනකට දානකොට ඒකේ තියෙනවනේ පොඩි ක්‍රමවත්භාවය ඒ වගේ මම කියන්නේ සතෙක් මරුණාම වුණා ක්‍රමවත් ලෙස ඒ සතාව භූමි දාන කිරීම හරිය මොකක් හරි කරනවා නම් මම දන්නේ ඒක රටේ අර මේ ඔය මම කිව්වා වගේ ක්ලීනින් ශ්‍රී ලංකා කියන කෑල්ලටත් අපිට එනවා අනිවාර්යෙන් ගන්න ගැලපෙනවා තව මම හොයාගත්ත කාරණා ටික මේ ගෝලීය වශයෙන් විශේෂයෙන් භූතානය කියන රටේ ඒකේ ගයා කරදේ රටේ භූමිපාණයෙන් 60% වන 60% වනාන්තර ලෙස පවත්වාගෙන යා යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සාතික කරලා තියෙනවා. ඒ කියන්නේ ඒක මාර වටින කෑල්ලක්. හරිද? රටේ 60% භූමි ප්‍රදේශයේ 60%ක් වනාන්තර ලෙස පවත්වාගෙන යන්න ඕන කියලා තියෙනවා භූතානයේ. ඒකට ඒකත් මරුනේ හැම රටක්ම හිතලා තියෙනවනේ. හිතලා තියෙනවා. හැම රටක්ම හිතලා තියෙනවා. භූතානය කියන්නේ ආසියානු කලාවේ රටක්නේ. පඬිතක යාලගේ 51%කට වැඩි ප්‍රමාණයක් ආරක්ෂිත ප්‍රදේශයක් වෙලා තියෙනවා භූතානයේ. ඒක මේ මම නෝට් කරගෙන ආවා කාරණාව. ඊළඟට ටැන්සානියාව. පැත්තට ගියොත් ටැන්සානියාවේ තියෙනවා මචං මේක ඇවිල්ලා ටැන්සානියාව කියලා කියන්නේ දුපත් රාජ්‍ය. ඔව් මේක මේ අප්‍රිකානු මහද්වීපයේ අයිති රටක්නේ. එතකොට ඒකේ තියෙන්නේ මචං මේ අන්න හරි. ඔව්. එහෙමනේ තියෙන්නේ. එතකොට මේක මචං විශාල ශීලපායන්ගෙන් 5න් එකකට නිවහන වෙන රටක් තමයි මේ ටැන්සානියාව කියලා කියන්නේ. එතකොට ඒකෙන් එයාලා කරලා තියෙනවා මචං රටේ භූමි ප්‍රමාණයෙන් 3න් එකක් කෙලින්ම වනජීවී සංරක්ෂණය සඳහා වෙන් කරලා තියෙනවා. ඉතින් අපිට සමරි එකක් ගත්තොත් සමරයක් ගත්තොත් මතෙන්නේ සමරි එකක් ගත්තොත් කියන්නේ අපි මේක කතා කරේ ඇත්තටම ලංකාවේ ආණ්ඩුවේ 2025 වෙයි සතුන් වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ගවලට මුදල නෙවෙයි වටින්නේ මුදල නෙමෙයි ඒ පෙළඹවීම වටින්නේ ඒ පෙළඹවීම වටින්නේ සතුන් වෙනුවෙන් ආණ්ඩුවේ 2025 බජට් එකෙන් කරලා තියෙන දේවල් සහ ඒවත් එක්ක අපිට ලෝක මට්ටමින් ගත්තාම අනිත් රටවල් වල මේ වෙනුවෙන් සත්තු වෙනුවෙන් කරලා තියෙන දේවල් සහ ඒවා කොතරම් දුරට අපිට ලංකාව ඇතුලේ ප්‍රායෝගික වෙයිද කියන එක තමයි අත්‍තරම මේකේ අපිට කතා කරන්න උවමනා වෙලා තිබුණේ මං හිතන්නේ. ඉතින් කතා කරා ඒකනේ. ඔව් ඒ ගැන අපි කතා කරා. ඉතින් හැමෝටම අපි ආරාධනා කරනවා නේද දිගටම එකතු වෙලා ඉන්න කියලා. ඉන්න අපි මුහුණ අපි රැස් කරලා තියෙන්නේ. අපි සූදානම් සමාජ වෙන දේවල් ගැන ටිකක් ශාස්ත්‍රීය ප්‍රවේශයකින් නිරි ඇකඩමික් ප්‍රවේශයකින් කතා කරන්න අපි සූදානම් අපි ලෑස්ති විවේචන වෙනුවට නේ මඩ ගැසීම් වෙනුවට නේ නව ප්‍රවේශය අපි මේ කතා කරන්න අපි ලෑස්ති සමාජ ප්‍රශ්න අපි සමාජ ප්‍රශ්න විවේචන නොවේ විද්‍යාත්මක ඇසින් ශාස්ත්‍රීය ඇසින් කතා කරන්න සූදානම්